ආයුබෝවන් හැමෝටම අද දවසේදී සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පාඩම් මාලාවේ තවත් ලස්සන පද්‍ය පන්තියක් තමයි රසවින්දනය කරන්න හදන්නේ. මේක අපේ අවසානම පාඩම නෙවෙයි, ඊට කලින් පාඩම. මේකේ නම තමයි මග පද්‍ය පන්තිය. මේ මග කියන පද්‍ය පන්තිය රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. ලංකාවේ ඉඳපු දක්ෂතම ලේඛකයෙක්, කවියෙක්. ඊට පස්සේ අපි ගත්තන් පස්සේ ගොඩාක්ම ජනප්‍රිය ගීපද රචකයෙක් විදියට අපිට ඔහු හඳුනා ගන්න පුළුවන්. කවි පන්තිය මෙන්න මෙහෙම තියෙන මගක් නම් පියවර මතින් පියවර තබා තැනූ මගක්මයි. අතරමඟ ලත නොවි මුවදොර සොයා ගිය ගඟක්මයි. අපේ ජීවිතය ගැන කියලා දෙන හරි අපූර්වම ලස්සනම කවි පන්තියක් තමයි මෙන්න මේ මග කියන කවි පන්තිය. ඉතින් අපි මූලික වශයෙන් ඉස්සෙල්ලම මේ පාඩම ඉගෙන ගද්දී අපි ලේඛකයා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මග කියන පද්‍ය පන්තිය රචනා කරේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. මෙයා ගුරුවරයෙක් විදියට වෘත්තීය ජීවිතය ආරම්භ කළා. කවියෙක්, ගීපද රචකයෙක් විදියට ඔය 70 දශකයෙන් පස්සේ මේ සාහිත්‍යයට අවතීර්ණ වෙලා බොහෝ සාහිත්‍ය නිර්මාණ බිහි කරනවා. එතකොට කවි පන්ති වශයෙන් ගත්තොත් ඔය සන්ධ්‍යා තීර්ථය ඊට අමතරව අපිට ගන්න පුළුවන් බියනෝන් අයියන්ඩි. ඒක තමයි පළවෙනිම කාව්‍ය කෘතිය. ඔහු පද්‍යකරණයට ලියලෙච්ච. ඊළඟට වස්සානේ, සල්ගහයට, තරු ලකුණ, මධ්‍යම යාමය, සන්ධ්‍යා තීර්ථය, නිකිණි වැස්ස. ඔන්න ඔය වගේ පද්‍ය සංග්‍රහ ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒවයින් ගොඩක් ඒවට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හමු වෙලා තියෙනවා. ඊට අමතරව ගොඩක්ම මෙයා ජනප්‍රිය මේ ගීපද රචකයෙක් විදියට. ඔයගොල්ලෝ අහලා තියෙන ගොඩක් දෙන අහලා තියෙන අර චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියා පන් නොගියා හැංගිලා ගිය ලස්සන තාත්තා කෙනෙක් දුවෙක් ගැන කියන ගීතේ. ඒතකොට මේ ගීතය පවා ලිව්වේ මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. ඊළඟට සුදු නෙළුම කියන ගීතේ, ඒ කියන්නේ බොහෝ දුෂ්කර පළාතක දුෂ්කර සේවයේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා යෙදෙනකොට ඒ පාසලේ දැරියක් දවසක් පාසල් පැමිණෙන්නේ නැහැ. ඒකට හේතුව වශයෙන් පස්සේ හොයලා බලද්දි දැනගන්න හම්බ වෙන්නේ පොය දවසේ මල් කඩන විකුණන්න වැවේ මල් කඩන්න ගිහිල්ලා ඒ දැරිය ඒ වැවේ ගිලිලා මැරිලා. ඒතර ඔන්න ඔය ජීවන අත්දැකීම් ඇසුරින් තමයි ඔය සුදු නෙළුම කියන ගීතය රචනා වෙන්නේ. ඒ වගේ දක්ෂ ඒ වගේ විශිෂ්ට ගීත නේ බොහෝ රසාස්වාදයක් ලබා දෙන්න පුළුවන් මේ සමාජයේ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ විවරණය කරන ගීත ගණනාවක් මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ලියලා තියෙනවා. අර ගීතේ නම මොකද්ද? සුදු නෙළුම කෝසොර බොර වැවේ මල් සුවඳ දුන් අනුරාපුරේ. ඔන්න වගේ ලස්සන ගීතයක්. ඕගොල්ලෝ ඒවත් අහන්න. අපි සාහිත්‍ය රසාස්වාදයේ කියලා මෙයාගේ මේ කෘති ටිකටත් මතක තියාගන්න එක නෙවෙයි, ඒ වගේම ජීවිතේට අවබෝධයක් ගන්න එකයි වැදගත් වෙන්නේ. ඊට අමතරව තව ගීත ගණනාවක් තියෙනවා. කිරුළ මුතිලිහි සරසර හඬින් වැగిරෙනා නේ. වියපත් වෙච්ච නැට්ටුවෙක් ගැන කියන්නේ ගීතේ. ඊළඟට බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ඒ වගේ ගීත, ලෙන්චිනා මගේ නංගියේ, අජානේ ස්කූටර් වගේ ගීත ගණනාවක්ම රත්නශ්‍රී විජේසිංහ මහත්තයා නිර්මාණය කළ තියෙනවා. මෙයා දකුණු පළාතේ තමයි දකුණු පළාතේ නාකියා දෙනිය තෙල්ලමුරේ කියන ඔය මටත් ටිකක් ආසන්න ප්‍රදේශයක තමයි ඉපදෙන්නේ. එතකොට එහෙම ඉපදිලා මේ වගේ ලොකු සාහිත්‍ය මෙහෙවරක් කවුද රත්නශ්‍රී විජේසිංහයන් කරලා තියෙන්නේ. එතකොට අපිට මූලික වශයෙන් මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ නූතන කවියෙක් ඔන්න ඔය කාරණා ටික අඳුර ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මේකේ කවි පන්තියේ රසාස්වාදය තමයි අපිට තියෙන්නේ. එතකොට මේ කවිවල අදහස අපි දැනගන්න ඕනේ. එතකොට මූලිකම කාරණාව මේ කවි පන්තියට යොදාගෙන තියෙන නිසදස් කාව්‍ය ආකෘතිය. නේ ඔයගොල්ලෝ දාන්න සිව්පද ආකෘතිය තියෙන, ඒ වගේම නිසදස් ආකෘතිය තියෙනවා. අර නියමිත පද්‍ය වචන ගණනක් එක්ක පේලි හතරක් එහෙම එකක් නෙවෙයි. ඔය නිදහසේ ගලාගෙන යන නිසදස් ආකෘතිය තමයි පද්‍ය පන්තියට කවිය යොදාගන්නේ. ඒ වගේම සරල භාෂාවකුත් යොදාගන්න. අපේ පාඩමේ විචාර ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක අවසානයේ කතා කරනකොට මේ භාෂාව ගැන සහ අනිත් කාරණා කතා කරන්න අපි සරලව දැන් කවි පන්තියේ අදහස තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ කියන්නේ මේකේ පද්‍ය පන්තියේ නමම තමයි මග. ඒකට අපි ඕනම එකක් ඉගෙන ගනිද්දී අපි ඒකේ වස්තු විශේෂ කියන එකක් ඉගෙනගන්නවා. නැත්නම් අපි කියනවා කාව්‍යානුභූතිය, නැත්නම් අපි කියනවා අත්දැකීම කියලා. එතකොට මේ මග කියන පද්‍ය පන්තියේ අත්දැකීම වෙලා තියෙන්නේ මේ අපි හැමෝගෙම ජීවන ගමන. නේ අපි හැමෝම ඉපදිච්ච දවසේ ඉඳන්
මේ ගමන අපි යනවා. මෙන්න මේ ජීවන ගමන පිළිබඳව අත්දැකීම කරගෙන තමයි මේ කවි පන්තිය රචනා කරලා තියෙන්නේ. කවි පන්තිය තියෙන්නේ මෙහෙම. මගක් නම් පියවර මතින් පියවර තබා තැනූ මගක්මයි. අතරමඟ ලක නොවි මුවදර සොයා ගිය ගගක්මයි. ඊට පස්සේ තියෙනවා සිය දහස් කෝවේ හමුවන මන්සන්දි පසුවන අතවනා දහසක් දෙනා එක පියවරින් දහසක් යොදුන් දුර අරබන. ඊළඟට එක පියවරින් දහසක් යොදුන් දුර අරබන නේ අම්බලම් විසිතුරු සල්පිලෙන් වටරවුම් පදිකමල් වැටෙන් සෙවනලු සදන තුරුළුව පෙලින් සැති දෙපස මනරම් සෝබනා මොහොතක් ඉසිඹු ලබනා විනා නැත අතරමඟ නවතින නතරවන වාසනා මගක් නම් ඒ මගක්මයි නොමගක් නොවේ ඒව නවතිනා. ඔන්න ඔහොම තමයි කවි පන්තිය තියෙන්නේ. කවිය පෙළියෙන් පෙළිය අදහස් ගත්තොත් මගක් නම් පියවර මතින් පියවර තබා තැනූ මගක්මයි. අපි භෞතිකව අපි ගත්තොත් මාර්ගයක් ගත්තොත් එකපාර නිර්මාණය වෙන්නේ නැහැ. පියවර මතින් ගොඩ නැගිච්ච මගක්ම තමයි. අතරමඟ ලත නොවි මුවදොත් සොයායන ගගක්මයි. එතකොට මෙතන කවිය ලස්සන රූපකයක් වෙලාගෙන මේ අපගේ ජීවිත ගමන පිළිබඳව තමයි කියන්නේ. කොහොමද වාචාර්ථයෙන් මේ වචනවල අදහසෙන් නෙවෙයි ව්‍යංගයෙන් තමයි කියන්නේ අපේ ජීවිත ගමන. මේක මෙන්න මේ වගේ අතරමඟ ලත නොවි යන ගඟක් වගේ අපේ ජීවිතෙත් එහෙමයි. අපි දීපදිච්ච දවසේ ඉඳන් දැන් මේක ප්‍රධාන වශයෙන්ම මේ බෞද්ධ ආගමික ආభాසය නැත්නම් මේ ආගමික ආభాසයත් මේ කවුරුන්දිට තියෙනවා. ඒ එහෙම කියන්නේ අපේ ජීවන ගමනේ සාමාන්‍යයෙන් ඉපදිලා ඔහොම වෙලා මේ සංසාරේ බොහෝ දුර ගමන් කරනවා කියලානේ අපි විශ්වාස කරන්නේ. එතකොට අන්න එහෙම ආරම්භ වෙන ජීවන ගමන අතරමඟ ලත නොවි බොහෝ මාර්ග ඔස්සේ හැරි අපේ ජීවිතයේ අවසානය දක්වා යනවා. ඊට පස්සේ තවත් භවයකට යනවා. අපේ ජීවිතේ ගමන් කරන බව කවියෙන් අපිට පැහැදිලි වෙනවා. ඒක ප්‍රබල ව්‍යංගාර්ථ කවි පන්තියට යොදාගෙන තියෙනවා. ඊළඟට තියෙනවා මේකේ තව ලස්සන කොටස් ටිකක්. ඊට පස්සේ කියනවා සිය දහස් කෝවේ හමුවන මන්සන්දි පසුවන අතවන දහසක් දෙනා එක පියවරින් දහසක් යොදුන් දුර අරබන. සිය දහස් කෝවේ හමුවන මන්සන්දි පසුවන අතවන. එතකොට අපේ ජීවන ගමනේ අපි තෝරගත්ත පාර ගත්තයින් පස්සේ ඒ ගමනේ යනකොට අපිට බොහෝ නැවතුම් පොළවල් තියෙනවා, හැරෙන්න තැන් තියෙනවා, බොහෝ මන්සන්දි තියෙනවා නේ. කියන්නේ අපි හැරවුම් ලක්ෂ තියෙනෝනේ ඕනම මිනිස්සෙගේ ජීවිතේ. මගෙත් ඔයාලගෙත් ඕනම මිනිස්සෙට හැරවුම් ලක්ෂ තියෙනවා. ඒකට මේ වගේ යනවා. ඊට පස්සේ මේවා ගිහිල්ලා දහසක් දෙනා එක පියවරින් දහස් මේ ලස්සනම කෑල්ල එක පියවරින් දහසක් යදුන් දුර අරගෙන. එතකොට මේකෙන් ප්‍රබල ව්‍යංගාර්ථයක් කියනවා. අපි ජීවිතේ එක තීරණයක් එක පියවරක් ගත්ත මේකෙන් බොහෝ දේවල් ටිකක් නිර්මාණය වෙන්න පුළුවන්. ජීවිතේ බොහෝ දුරක් ඒ හරහාම විනාශ වෙන්න හෝ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඕක දැන්. ඒක තවත් විදිහකට ගත්තොත් සංසාර ගමනේ එක ආත්මයක තව ආත්මයකට ඔහොම බැඳීම් ඇති වෙවි ඔන්න ඔහොම යනවා කියලා මේ ආගමික පසුබිමකුත් එක්කම තමයි මේක අපිට ਵਿਚාරය කරගන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට මේ ජීවන ගමන ගැන ඒ කවි කොටසෙන් ඒ අදහස් ටික තමයි දෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කියන මෙන්න මෙහෙම එක මගකට දොසක් නොකියන්නේ නැත ඊට කිසි කාරණා. මගකට දොසක් නොකියන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි ඉපදිලා අපි ඉගෙන අධ්‍යාපනය හදාරලා අපි සාමාන්‍යයෙන් මේ අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ නව යෝනියට ඇවිල්ලා ඔන්නෝම කසාද වැදිලා ඔහොම යන ජීවන ගමනක් නේ තියෙන්නේ. එතකොට අපි ගන්න තීරණ අනුව තමයි අපේ ජීවිතේ ගත කරන විදිය තීරණය වෙන්නේ. එතකොට ඒක මේ ඒ තියෙන පාරේ තියෙන අවුල නෙවෙයි. අපි ඒ තීරණය ගත්ත නිසා ඒක උනේ. එතකොට අපිට බෑ ඒවා නේ මෙහෙම වෙච්ච නිසා කියලා ඒවට දොස් කියන්නේ. ජීවිතේ මේ ගමන අපි යන්නම වෙනවා. මේක තමයි ජීවන ගමන. ඒතකොට ඔන්න ඔය කාරණාව තමයි ඒ කවියෙන් කියන්නේ. මගකට දොසක් කියලා වැඩක් නෑ. ඔයගොල්ලෝ ජීවිතේ යම් තීරණ ගත්තා නම් ඒ තීරණ නිසා තමයි මේ දේවල් සිද්ධ වුනේ. ඒවට දොස් කියන එක නෙවෙයි. නැවත ආපහු හරි මාර්ගයේ තිස්සේ ජීවිතේ ගමන් කරන එකයි අදහස. ඒකට තව කාරණාවක් තමයි සාහිත්‍ය නිර්මාණයකින් අපිට ਵਿਚාරය කරනකොට එකම අදහසක් විතරක් එන්න ඕන කියලා නෑ. ඒකට වෙන කෙනෙක්ට තවත් විදිහකට කියන්න පුළුවන්. සරලව අදහසෙන් දැන් ගත්තොත් මේක මේ ජීවිතය ගැන එහෙම කියන්න පුළුවන්. අපිට බෞද්ධ ආගමේ සම්බන්ධ කරලා අරමුණු කියන්නත් පුළුවන්. මේ ජීවිතේ අපි මෙහෙම දේවල් වලට ඇලෙමින් මේ
දුවන රේස් එකේ ඔන්න ඔහොම භවයෙන් භවයට ඔන්න ඔහොම අවසානයේ දැන් ඕනම ආගමක තියෙනෝනේ නිමාවක්. දැන් බුදුදහමට අනුව නම් විමුක්තිය, නිර්වාණය. ඒතකොට නිර්වාණය ලබා ගන්නකම් කාලාන්තරයක් තිස්සේ ඒ නිර්වාණය ලබා ගන්න කාලය තෙක් මේ සංසාරේ ගමන් මඟ විදියට අපිට සලකන්න පුළුවන් මේ කවියෙන් විස්තර වෙන්නේ කියලා. ඒතකොට ඒක තමයි අපිට ජීවන දෘෂ්ටියක් විදියට දෙන්නේ නේ. මන්සන්දි අතරමඟ හමු වෙනවා මේ වගේ හැදෙන ඕම මේකේ මුවදොර විශේෂයෙන් විමුක්තිය හොයා ගන්නකම් මේකේ ගමන් කරන්නම වෙනවා කියන අදහස යටිපෙළ තුලින් මේ ව්‍යංගාර්ථවත්ව අදහස් කෙරෙන. ඒත් එක්කම අපේ මේ භෞතික අපේ මේ ගත වෙන ජීවිත ගමන ජීවන ගමන පිළිබඳව ඉතින් ඒක දීර්ඝ වශයෙන් අරම කතා කරන්නත් පුළුවන්, මේව කතා කරන්නත් පුළුවන්. ඊළඟට මේකේ තියෙන තව ලස්සන කෑල්ලක්. අම්බලම් විසිතුරු සල්පිලෙන් වටරවුම් පදිකමල් වැටෙන් සෙවනලු සාදන තුරුලිය පෙලින් ඔන්න අම්බලම් විසිතුරු සල්පිලෙන් අපේ ජීවිතේ අපිට හම් වෙන ගොඩක් දේවල් ඇහැ රවට්ටන්න දේවල් තමයි තියෙන්නේ. බොහෝ ලස්සන දේවල්. ඒතකොට මේ අම්බලම් කියන්නේ මොහොතක් අපිට විවේක ගන්න තියෙන තැන. එතකොට අපිට තවත් මේකේ ජීවන මේ ධර්මතාවයක් විදිහට අපිට කවිය පැහැදිලි කරනවා මේ සංසාර ගමනේ අපේ මේ ජීවිතය කියන්නේ එක අම්බලමක් විතරයි. බුදුදහමෙත් කියනවනේ මේ අම්බලමක් තමයි මේ නිකන් මොකද්ද මේ ඔය කියන්නේ නේ සතර පාය මහගෙදර කරගෙන මේ ඇවිල්ලා ඉන්න ගමනේ ඔන්නෝම එක නවාතක්කලක් විතරක් කියලා. එහෙම ජීවන මේ දර්ශනයකුත් තියෙනවනේ. එතකොට මෙන්න මේ අම්බලම් විසිතුරු සල්පිලෙන් මේ එක මේවා ඉල්ලලා එක ඇහැ රවටන දේවල් වලට ආශාව මේ ඇති කරගෙන ඒවට බැඳිලා ඔහොම ගමන් කරනවා කියලා කියන්නේ පදිකමල් වැටවල් සෙවනලු සදන තුරුලිය පෙලින් නේ මොහොතක යම් කිසි සුවයක් ලබා දුන්නට ඒක නිට්ටාවටම මේ නිමාවටම සුවයක් නතර වීමක් නිවීමක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම අපි මේ සෝබනාවලට රැවටෙවි ජීවිතේ ගමන් කරනවා කියලා තමයි කියන්නේ. මේක තමයි හැම මිනිසෙකම ජීවන ගමනේ ස්වභාවය. එතකොට අවසාන වශයෙන් තියෙන විමුක්තිය ඵලය දෙලා ගන්න කලින් මේ ගත කරන ජීවිතේ යම් කිසි කොහොම හරි අර ජීවන සාර්ථක කරගන්න අවශ්‍ය දේවල් ඕගොල්ලෝ කරන්න ඕන කියන එක මේකෙන් හිතාගන්නනේ. අවසානයේම අපේ ජීවන මේ සැබෑම සත්‍ය හොයන්න කලින් මම කියන්නේ ඉස්සෙල්ල තමන් ගත කරන ජීවිතයේ තියෙන අවුල් ටික විසඳගෙන හරි ට්‍රැක් එකකට බහලා යන්න පුරුදු වෙන්න. එතකොට මේ කවි පන්තියෙන් අපි ජීවිතේට ගන්න ඕන අන්න ඒ වගේ දේවල් අපි දැන් තෝරගත්ත පාර. එතකොට දැන් O level ලියන ළමයි ඕගොල්ලෝ විශේෂයෙන් ඕගොල්ලෝගේ O level වලින් පස්සේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වෙනවා. වෙනම හැරවුම් ලක්ෂ්‍ය ඔස්සේ ඕගොල්ලෝ ජීවිතේ ගලාගෙන යනවා. එතකොට ඒ තෝරගන්න පාර හරි පාරක් වෙන්න ඕන. හරි. ඊළඟට මේ බලන්න මොහොතක ඉසිඹු ලබනා විනා නැත අතරමඟ නතර බන වාසනා. බොහෝ පොඩි මොහොතක ඉසිඹු ලීමක් තමයි මේ නතර වෙලා ඉන්න බෑ. මේක මොහොතක කෙටි කාලීන නැවතීමක් විතරයි. ආපහු මේ සංසාරේ ඔහොම ගමන් කරනවා කියලා කියනවා. ඊට පස්සේ අවසානයේටත් කියනවා මගක් නම් මේ මගක්මයි නොමගක් නොවේ නවතිනවා. එතකොට අපි තෝරගන්නවා නම් මගක් වෙන්න ඕන. මාර්ගයක් කියන්නේ යම්කිසි තැනකට යන තැනක්. එතකොට කිසිම තේරුමක් නැතුව ආයේ මේ ඇවිද ඉන්නවා නම් ඒක මගක් වෙන්නේ නැහැ. ඒක නොමගක් වෙන්න ඕන. මේක මේ මගක් වෙන්නේ ඒක නොමගක් වෙනවා. නේ? අපි තෝරගන්න ඕන හරි මාර්ගයක් නේ. බුදුදහම පැත්තෙන් කියන මේ මාර්ගය සහ අපේ ජීවිතේ සාර්ථක කරගෙන මෙහෙම ජීවත් වෙද්දී අපි තෝරගන්න ඕන සාර්ථක හොඳ යහපත් මාර්ගයක් පිළිබඳව තමයි මේ කියන්නේ. ඒ අනුව මෙන්න මේ විදිහට රත්නශ්‍රී විදේසිංහයාගේ මග කවි පන්තිය තුලින් අපේ ජීවන ගමන පිළිබඳ බොහෝ දෘෂ්ටි කවියා මොකක් හරි දෙයක් පිළිබඳව ජීවිතේ හා සම්බන්ධව හෙළන දැක්මක් තියෙනවා. අපි ඔකට කියන ජීවන දෘෂ්ටි. අන්න මේ වගේ බොහෝ දෘෂ්ටීන් ජීවිතය හා සම්බන්ධ කරමින් මේ කවි පන්තියෙන් ගෙන දෙනවා. හරි. අපිට ඊළඟට මේක කතා කරන්න තියෙන්නේ මේකේ අච්චු පොතේ තිබ්බ විචාර ප්‍රශ්න දෙකක්. අන්න ඒ විචාර ප්‍රශ්න දෙක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි ජීවන දර්ශනය. ජීවන නැත්නම් ජීවන දෘෂ්ටි කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ කවි පන්තියෙන් පැහැදිලි වෙන ජීවන දර්ශනේ පැහැදිලි කරන්න. ඉතින් මේ විචාර ප්‍රශ්න ඕගොල්ලෝ ලියද්දි සාමාන්‍ය සරලව ලියන්නේ. හැඳින්වීමක් දාන්න. ඊට පස්සේ ප්‍රශ්නයට ප්‍රවේශ වීමක් දාන්න.
ඊට පස්සේ මේ ජීවන දර්ශනය පැහැදිලි කරන්න ඕන සුදුසු උදාහරණ තුනක් තෝරගන්න. අවසානයක් ගන්න. නේ? ඕකනේ. එතකොට ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන කවි පන්තිය තුලින් කවියා මතු කරන ජීවන දර්ශනය නැත්තම් ජීවන දෘෂ්ටියක ඉපදුද කියලා වගේ එකක් නැහැනේ. එතකොට ජීවන දර්ශනය ගත්තයින් පස්සේ කවි පන්තිය තුලින් අපිට පැහැදිලි වෙන ජීවන දර්ශනය ගත්තයින් පස්සේ අපි දැනගන්න ඕන ඉස්සෙල්ලා ජීවන දර්ශනය කියන්නේ මොකක්ද කියලා. එතකොට මම කලිනුත් කිව්වා ජීවන දර්ශනය කියන්නේ කවියා ඒ පද්‍ය පන්තිය තුලින් ලබා දෙන දැක්ම අදහස ජීවිතය හා සම්බන්ධ පැහැදිලි දෘෂ්ටිය නේ. එතකොට ජීවන දෘෂ්ටිය දැන් මේකේ වල මම උදාහරණ වශයෙන් අපි ගත්තොත් දැන් ඕන කවියක් ගන්න පුළුවන්. උදාහරණ මගක් නම් පියවර මතින් පියවර තබා තැනූ මගක්මයි අතරමඟ ලත නොවී මුවදොර සොයා යන ගඟක්මයි. ජීවිතේ මේ කතෝරයා මොකද්ද කරන්නේ? ගඟකට රූපකයක් මම සමාන කරමින් ජීවිතයේ මේ මාර්ගය මේ මොකද්ද? ජීවන මාර්ග ගමන පිළිබඳව කියනවා. ඒ ගංගාවක් ගලාගෙන යනකොට ඕන තරම් බාධක කම්කටොළු හමු වෙනවා. හැබැයි ගංගාව එතනින් නතර වෙන්නේ නැහැ, නතර වෙන්නේ නැහැ. අවසානයේ මුහුද කරා යනවම තමයි. ඒ වගේම අපේ ජීවිතෙත් අපි බාධක වලට නොසැලී මේ ජීවන මාර්ගයේ හරි පාර ඔස්සේ ගමන් කළ යුතුයි කියලා ඔන්න කවිය අපිට ජීවන දර්ශනයක් විදියට ජීවත් වෙන්න උදව් කරනවා. ඒකට ඒකට අදාළ උද්දෘතේ දාලා මම කියපු විදියට පැහැදිලි කිරීම ලියන්න පුළුවන්. ඊළඟට තව නේ එතකොට මේ තව එකක් තව ඉතින් මේ වගේ හොඳ කොටස් ගන්න. දැන් මේකේ තව තියෙනවා මේ මග පියවර මතින් පියවර තබා මොහොතක ඉසුරු ලබනා විනා නැත අතරමඟ නැතකළු ආසා. එතකොට මේ ගමනේ තවත් ජීවන දර්ශනයක් විදිහට කවිය කියනවා මොකද්ද? මේ ජීවිතයේ කෙටි කාල සීමාවක් තුළ යම්කිසි මේ අම්බලම් නෙත රවටන දේවල් වලට රැවටෙමින් ජීවිතේ කෙටි කාල සීමාවක් තුළ ඉන්න පුළුවන්. හැබැයි ඒක නිට්ටාවටම නැවතීමක් නෙවෙයි. මේ ගමනේ අපි යන්න වෙනවා කියලා කියනවා. තව එකක් මට කියන්න හදන එක අමතක වෙච්ච එක තමයි මේ මොකද්ද මේ එක පියවරකින් බොහෝ දුරක් ආරම්භනවා කියලා කියන්නේ නේ. එක පියවර මතකින් දහසක් දුර ආරම්භනවා කියලා කවියක් තියෙනවනේ. ඒ කවිය කොටසක් තියෙනවා. ඒක දාලා කියන්නේ මේ අපේ ජීවිතෙත් ඒක. අපි ගන්න එක තීරණයකින් එක පියවරකින් ජීවිතයේ බොහෝ ගමනාන්ත බොහෝ දේවල් තීරණය වෙනවා. ඒ වගේ ජීවිතයේ සම්බාන පුළුල් දෘෂ්ටියක්. ජීවිතයේ පිළිබඳ පුළුල් දැක්මක් රත්නශ්‍රී විදේසිංහ මහත්තයා මේ කවි පන්තිය තුලින් පැහැදිලි කරනවා කියලා මේ කියන කවිවල උද්දෘත අරගෙන නේ උද්දෘත කෑලි දාලා ඉවරලා ඒව පැහැදිලි කර එහෙම ලියලා අවසානයේ ලියන්නේ මෙන්න මේ විදිහට මග පද්‍ය තුලින් මානව සමාජයේ මිනිසුන්ට බොහෝ ජීවන දෘෂ්ටීන් ගෙනහැර දක්වනවා කියලා අවසන් කරන්නේ. ඕක තමයි මේ විචාර ප්‍රශ්න ජීවන දෘෂ්ටිය ගැන අහුවොත් ලියන්න තියෙන්නේ. ඊළඟට අපිට ගත්තොත් තව තියෙනවා සාමාන්‍යයෙන් මේ තව එකක් අහලා තිබ්බ භාෂාව ගැන එකක් මම පැහැදිලි කළාම අපේ වීඩියෝ එක නවත්තන්න. ඊළඟ එක තමයි අහන්නේ මේ භාෂාව ගැන. භාෂාව. එතකොට ඕනම සාහිත්‍ය පාඩමක් ගත්තොත් විචාර ප්‍රශ්න අහනකොට විචාර අහන්න පුළුවන් එක ප්‍රධාන අංශයක් තමයි භාෂාව. එතකොට මේක විශේෂයෙන් ගත්තොත් මේ කවි පන්තිය ගත්තොත් සරල භාෂාවක් තියෙනවා. නේ ඊට අමතරව අනුප්‍රාස තියෙනවා. දැන් පියවර මතින් පියවර තබා. පියවර මතින් පියවර තබා. එතකොට මොකද්ද? අනුප්‍රාස. එකම අකුර හරි වචනේ හරි එක ළඟ යෙදෙනවා අපි කියනවා අනුප්‍රාසය කියලා. එතකොට අනුප්‍රාසය තියෙනවා. අනුප්‍රාසය තියෙනවා. ඊට පස්සේ ගඟක්මයි රූපක තියෙනවා. ඊළඟට සරල භාෂාවක් අනුප්‍රාස අනුප්‍රාසය තියෙනවා. රූපක තියෙනවා. ඊට පස්සේ සරල භාෂාවක් තියෙනවා. ප්‍රබල සංකේත තියෙනවා. දැන් හිතන්නකෝ සංකේත වලට ගත්තොත් ප්‍රධානම මග කියන්නේ මේ අපි මග කියන යෙදුමෙන් සංකේතවත් කරන්නේ මොකක්ද? ජීවන ගමන පිළිබඳව. අන්න ඒක දාලා ලියන්න පුළුවන් මෙන්න ප්‍රබල සංකේත. ඊට පස්සේ ඔය අම්බලම් ඊට පස්සේ විසිතුරු මල් වැටෙන ඔය විදිහට යෙදුම් තියෙන කවි පන්ති. ඒව තමයි සංකේත. උලින් ජීවිතයේ මේ නෙත රවටන දේවල් පිළිබඳව අම්බලම් කියලා මේ සංසාර ගමනේ හමු වෙන తాවකාලික නවාතැන් පිළිබඳව මග කියන එකෙන් ජීවින ගමන පිළිබඳව සංකේතාත්මකව ප්‍රකාශ කරනවා. සහ ඊළඟට තවම මේ භාෂාව සම්බන්ධයෙන් කතා කරන ප්‍රධානම කාරණාවක් තමයි ව්‍යංගාර්ථ.
ව්‍යංගාර්ථ. එතකොට සරල භාෂාව අනුප්‍රාසය මුසු වදන් භාවිතා වෙලා තියෙන රූපක තියෙන සංකේත තියෙන ව්‍යංගාර්ථ තියෙන ඒ වගේම ආකෘතිය වශයෙන් ගත්තොත් මේකේ මොකද්ද? මේකේ නිසදැස් පේනවද දන්නේ? නිසදැස් ආකෘතිය. ඒ කියන්නේ ඕනම පරිපන්තියක ආකෘතියක් තියෙනවා. ඒතකොට මේකේ නිසදැස් කාව්‍ය ආකෘතිය යොදාගෙන තියෙනවා. නිසදැස් කාව්‍ය ආකෘතිය යොදා ගැනීම තුලින් මේ වගේ අර පුළුල් අත්දැකීමක් ප්‍රකාශ කිරීමට අදාළ ඒ කවි යෙදීමට පුළුල් නිදහසක් තියෙනවා. දැන් අපි සිව්පදයේ තුල හිර වෙලා අපිට ඒ කවි කොටන්න බැහැ. ඒ නිසා කවිපන්තියේ සුදුසු ආකෘතියක්, ව්‍යංගාර්ථ, සංකේත, රූපක, අනුප්‍රාසය, සරල භාෂාවක් මෙන්න මේ කියන්නේ සරල යෙදුම්නේ. සරල යෙදුම් කියලා කියන්න පුළුවන් කෙටි යෙදුම් නේ. මගක් නම් ඒ මගක් විය යුතුයිනේ පියවර මතින වගේ අර කෙටි යෙදුම් තුලින් ශබ්ද රසය ලැබෙන විදියට ඒ වගේම රූපකම් තුලින් අර්ථ රසය ලැබෙන විදියට අනුප්‍රාසය තුලින් ශබ්ද රසය ලැබෙන විදියට මෙන්න මේකේ විශිෂ්ට භාෂාවක් යොදාගෙන තියෙනවා කියලා ඔයාලා මෙන්න මේ විචාර ප්‍රශ්නේ ලියලා අවසන් කරන්න. ඔන්න ඔය විචාර ප්‍රශ්න දෙක තමයි මේ පාඩම සම්බන්ධයෙන් තිබ්බේ. තව 2000 මට මතක විදියට 2022 ඔය කවුරුද්දක මේකෙන් එක මේ කෙටි ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. ඒකට ඔහොම තමයි අපේ මග පද්‍ය පන්තියෙන් ඕගොල්ලොන්ට ප්‍රශ්න ලියන්න අදාළ කණු කාරණා ටික මම පැහැදිලි කරලා දුන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා යම් කිසි අඩුපාඩු එහෙම මොනවා හරි තියලා ඕගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ගිය අවුරුද්දේ තමයි ආරම්භ කළේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පාඩම් මාලාව ටික එකින් එක අවසන් කරන්න. දැන් මේකේ එක අතකට පොඩි සතුටකුත් තියෙනවා. අවසානම පාඩමට කලින් පාඩමේ අන්තිම අදියරටම ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. අපි ඊළඟ පාඩම මේ විදිහටම සාකච්ඡා කරලා මේ විදිහට අපේ රසාස්වාදයේ විෂය පාඩම් මාලාව අවසන් කරමු. හරි එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.